තර අද දවසේදී ඔයගලන්ට පාඨමාලා පිළිබඳ සම්පූර්ණ හඳුන්වා දීමක් කරනවා. ඒ කියන්නේ පාඨමාලාවේ උගන්වන විෂය නිර්දේශය මොකක්ද කියන එක. ඊට පස්සේ බලමු අපි ක්ලාස් එකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හරි. දැන් අපි මොබයිල් ෆෝන් රිපෙයාරින් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට මේ සබ්ජෙක්ට් එකේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. ඒ තමයි හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. එතකොට ආ කෝස් එක ඉගෙන ගන්නකොට මේ කෝස් එක ඉගෙන ගන්නවාට මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයා මේ සබ්ජෙක්ට් එකේ කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔයාට ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඔයාට මුල ඉඳලම ඉගෙනගන්න කෝස් එකක්. එහෙනම් ඔයාට මේක ඉගෙන ගන්න මූලික දැනුමක් ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ඒ වගේම තමයි කෝස් එක ඉගෙන ගන්න වයස ගැටලුවක් නැහැ. මේකට වයස් සීමාවක් නැහැ. ගැහැණු පිරිමි ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට කෝස් එකට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. එහෙනම් මේකේ වයස ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා සාමාන්‍ය දුරකථනයේ ඉඳලා. ඒ කියන්නේ කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් වෙනකන් අන්න ඒවට අදාළ වෙන හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් අන්ලොකින් ටික කොහොමද කරගන්නේ කියලා. එහෙනම් කෝස් එක ඉගෙන ගන්නවාට මූලික දැනුම, ඉලෙක්ට්‍රොනික දැනුම, අධ්‍යාපන සුසුකම් මොනවාක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. වයස ගැටලුවක් නැහැ. මුල ඉඳලා සම්පූර්ණ කෝස් එක වාට ඉගෙන ගන්න පුළුවන්. දැන් මුලින්ම අපේ ආයතනය ගැන කියනවා නම් අපේ ආයතනය ෆ්ලෑෂ් මොබයිල් ටෙක්නොලොජි. ඒතර මගේ නම පැතුම්. එතකොට දැනට අවුරුදු 15කට වැඩි කාලයක් මේ මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක උගන්වනවා. ඒතර අපේ ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලන් වගේ ඔන්ලයින් ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ක්ලාස් එක පැත්තෙන් අපි එදා ඉඳලා මේ දක්වා ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට උගන්වන්න අවශ්‍ය ටික ඒ විදිහටම මුල ඉඳලා සම්පූර්ණ සබ්ජෙක්ට් එක මේකේ උගන්වනවා. ඒතර ඔයාට පුළුවන් අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ සබ්ජෙක්ට් එක හරියටම කොටස් ටික ඉගෙනගෙන ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඔයාගේ කියලා ෆෝන් ෂොප් එකක් දාන්න. මේක අමතර රැකියාවක් විතර කරන්න. ඔයාගේ ෆෝන් ටික හදාගන්න. එතකොට ඔයාට ජොබ් එකක් හොයාගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ අරමුණත් එක්ක ඉස්සරහට යන්න. එතකොට ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඒ විදිහට සම්පූර්ණ කොටස් ටික අපි ඒ විදිහටම කරනවා. හරි. දැන් සබ්ජෙක්ට් එක ඔයා ඉගෙන ගන්නකොට ඔයගොල්ලන් මෙතන ඉන්නවා ජොබ් කරන අය ඉන්නවා. එතන ඔයගොල්ලන් ඉන්නවා ජොබ් එකක් කරන අය ඉන්නවා. දැන් ජොබ් එකක් කරන කෙනෙක් බලන්නේ දැන් ඔයාට ඔයාගේ ජොබ් එක කරන්න ඕනේ. ඔයා බලන්නේ ඔයාගේ ජොබ් එක කරන ගමන් කොහොමද මම අමතර ආදායමක් හොයාගන්නේ කියන එක. එතකොට ඔයාට තියෙන හොඳම විසඳුමක් තමයි මේ ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක පටන් ගන්න එක. සම්පූර්ණ කෝස් එක මුලින් ඉඳලා අග දක්වා සම්පූර්ණ කොටස් ටික ඉගෙනගෙන ඔයාට පුළුවන් මේ රිපෙයාරින් පැත්ත පටන් ගන්න. එතකොට ඔයාට රිපෙයාරින් පැත්ත පටන් ගන්න ඔයාට ෆෝන් ෂොප් එකක් තියෙන්න අවශ්‍ය නැහැ. ඔයා ගෙදර ඉස්සරහා බෝඩ් එකක් දාන්න ඕනෙත් නැහැ. ඔයා ඔයාගේ ජොබ් එක කරන්න. ඔයා ඔයාගේ ජොබ් එක කරන ගමන් ඒ අතරතුර ඔයාට හම්බ වෙන ෆෝන් ටික රිපෙයාර් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් ඔයා කෝස් එකක් කරනවා කිව්වම කෝස් එකක් කරලා ඉන්නවා කිව්වම ඔයාගේ යාළුවන්ගේ ඒතර ගමේ දන්න අයගේ වැඩ කරන තැන වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ මොන හරි ෆෝන් එකේ ප්‍රශ්නයක් වුණාම අනිවාර්යෙන් ඔයාට දෙනවා මගේ ෆෝන් එකේ මෙන්න මෙහෙම ගැටලුවක් වුණා මට මේක හදලා දෙන්න කියලා. එතකොට ඔයාට පුළුවන් ජොබ් එක කරලා ඇවිල්ලා ඒ ෆෝන් ටික අරගෙන ඔයාට පුළුවන් ජොබ් එක කරලා ඇවිල්ලා ඒ අනික් කාලෙන් ඒ ෆෝන් ටික රිපෙයාර් කරලා ඒකෙන් අමතර ආදායමක් හොයාගන්න පුළුවන්. මොකද අපි එහෙම ඉගෙනගෙන ගොඩක් එහෙම කරන අය ඉන්නවා. ඒතර ආඩ පුළුවන් ඔයාගේ ජොබ් එක කරන ගමන්ම මේක පටන් ගන්න පුළුවන්. ඊළඟට ආට පුළුවන් මේක ඉගෙනගෙන ඔයාගෙම කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න.
ඒතර ඒක වාගේ ගමේ වෙන්න පුළුවන්, ටවුන් එකේ වෙන්න පුළුවන්. ඒතර මේක ෆුල් ටයිම් කරනවා කියලා කියන්නේ ඔයාට මේක ඇතුලේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් මේක ඇතුලේ ඔයාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයාගේම කියලා රිපෙයාර් ෂොප් එකක් පටන් ගන්න පුළුවන් සම්පූර්ණ කෝස් එකේ ඉගෙනගෙන. ඒතර ඒ වගේම තමයි මේ කෝස් එක කරන්න ගොඩක් ආසාවෙන් කෝස් එකට සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන් සම්බන්ධ වෙන්නේ අ, මේක ජොබ් එකක් විදිහට කරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ ෆෝන් ටික හදාගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණොත් කොහොමද මං තනියම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්නේ? මගේ ෆෝන් එකේ චාර්ජින් ප්‍රශ්නයක් ආවොත් කොහොමද හදාගන්නේ? සිග්නල් ප්‍රශ්නයක් ආවොත් කොහොමද මං තනියම හදාගන්නේ? එතකොට ෆෝන් එකට software එක install කරන්න ඕනොත් ෆර්ම්වෙයාර් එක ෆ්ලෑෂ් කරන්න ඕන කොහොමද මං කම්පියුටරට කනෙක්ට් කරලා ෆෝන් එකට software එක දාගන්නේ? ඒතර මගේ ෆෝන් එක අන්ලොක් වුණොත් කොහොමද මං තනියම ෆෝන් එක අන්ලොක් කරන්නේ? ඒතර මගේ ෆෝන් එකේ තියෙන data ටික මට වැදගත්. කොහොමද මං ෆෝන් එක තනියම අන්ලොක් කරගන්නේ? ඒතර ඔයාට පුළුවන් මේ කෝස් එක සම්පූර්ණ ඉගෙනගෙන ඔයාගේ ෆෝන් එක ඔයාට තනියම හදාගන්න. ඒතර ඒ වගේම තමයි මේක කෝස් එක කරනවා ජොබ් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒතර ගොඩාක් ෆෝන් ෂොප් වල ඔයාට ජොබ් එකක් ගන්න පුළුවන්. මොකද ඔයාට ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා Facebook එකේ ගිහිල්ලා ඇඩ් බැලුවත් ඕන තරම් දාලා තිනවා ෂොප් එකට කෙනෙක් අවශ්‍යයි කියන එක. ඉතින් ඔයාට පුළුවන් සබ්ජෙක්ට් එක සම්පූර්ණ ඉගෙනගෙන ඔයාට පුළුවන් ඔයාගේ කියලා ෆෝන් ෂොප් එකක් තනියම පටන් ගන්න අමාරු නම් ඔයාට පුළුවන් මේක කළා ජොබ් එකක් හොයාගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ අරමුණත් එක්ක මේක ඉස්සරහට යන්න. එතකොට හැමෝම අතේ ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකක් නෙමෙයි දෙකක් විතර තියෙනවානේ. ඉතින් ওই ෆෝන් එක අනිවාර්යයෙන්ම ඩැමේජ් වෙනවා. එතකොට ෆෝන් එක ඩැමේජ් වුණාම එක්කෝ මගේ ෆෝන් එක ඩැමේජ් වුණා නම් මම ළඟම මම දන්න කවුරු හරි කන්ටැක්ට් කරගන්න ඕනේ. මගේ ෆෝන් එක හදාගන්න. එක්කෝ මම ෆෝන් ෂොප් එකට යන්න ඕනේ. එක්කෝ මට පුළුවන් වෙන්න ඕනේ තනියම මගේ ෆෝන් එක හදාගන්න. එතකොට ඔයාට පුළුවන් මේ කෝස් එක කරලා ඔයාගේ අරමුණත් එක්ක ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. හරි. දැන් මං කිව්වා සබ්ජෙක්ට් එකේ ඔයාට ඉගෙන ගන්න ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. දැන් එතකොට ඔයා මුල ඉඳලා ඉගෙන ගන්න කෙනෙක් විදියට ඔයාට හાર્ඩ්වෙයාර් පැත්තේ දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මුලින්ම හાર્ඩ්වෙයාර් පැත්තේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. මොනවද අපිට හાર્ඩ්වෙයාර් පැත්තේ ඉගෙන ගන්න තියෙන්නේ? හાર્ඩ්වෙයාර් පැත්තේ අපිට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙනවා ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය. අපි කොහොමද ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන්නේ? එතකොට අපි ඒකම ඉගෙන ගන්නවා මේ ෆෝන් එකේ තියෙන ප්‍රධාන කොටස් මොනවද? දැන් ෆෝන් වර්ග කරලා තියෙනවනේ. මේක Samsung එකක්. මේක Oppo එකක්. මේක Vivo එකක්. මේක Redmi ෆෝන් එකක්. මේක Infinix. ඒ වගේ ෆෝන් වර්ග කරලා තියෙනවනේ. හැබැයි ඔය තියෙන ෆෝන් ටික ඔයා එකින් එක ගලවලා බැලුවොත් ඔයා දකින්නේ ෆෝන් එකේ එකම විදිය කොටස් ටිකක්. ඔයා දකින්නේ ෆෝන් එක එකම විදිය කොටස් ටිකක්. ඒතර ෆෝන් කොච්චර ප්‍රමාණයක් තිබුණත් ෆෝන් ගලවන අපේ ක්‍රම කීපයයි තියෙන්නේ. ඒතර ඒ ක්‍රම කීපය ඔයා ඉගෙන ගත්තට පස්සේ ඔයා දන්න ඕනම ෆෝන් එකක් ගලවන්න. ඔයාට බ්‍රෑන්ඩ් මොඩල් අදාළ වෙන්නේ නැහැ. ඔයා ෆෝන් එකක් ගලවන ක්‍රම ටික ඉගෙන ගත්තම ඔයා දන්නවා ෆෝන් එකක් ගලවන්න. ඊට පස්සේ ඔයා ඉගෙන ගත්තම කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් දක්වා තියෙන ෆෝන් එකේ කොටස් ටික මොනවද කියන එක ඉගෙන ගත්තම ඔයා දන්නවා මොන ෆෝන් එකක් හදන්න ආවත් මේ ෆෝන් එකේ තියෙන්නේ මේ කොටස් ටික කියලා. එතකොට ඔයාලට බ්‍රෑන්ඩ් මොඩල් අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම ෆෝන් එකකම ඉන්න එකම විදිහට ටිකක්නේ. ෆෝන් එක ඔන් වෙන්නේ නැතු වෙනවා, charge වෙන්නේ නැතු වෙනවා, සිග්නල් නැතු වෙනවා, මයික් එක වැඩ කරන්නේ නැහැ, ESP එක වැඩ කරන්නේ නැහැ, රින්ගර් වැඩ කරන්නේ නැහැ. හැම දුරකථනයකම තියෙන්නේ එකම ගැටලු ටික. ඕවා හදන්නේ එතකොට ඔක්කොම එකම විදියට. හරි. ඒතර මුලින්ම අපි ඉගෙන ගන්නවා කෝස් එකේදී ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය සහ ෆෝන් එක තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද කියන එක. ඒතර ඒ කොටස් ටික ඉගෙන ගත්තන් පස්සේ ඔයා ඊළඟට ඉගෙන ගන්නවා මේ කොටස් ගැන වෙනම ඔයා ඉගෙන ගන්නවා. දැන් ඔයා ඉස්සෙල්ලාම ෆෝන් ගලවනදී ෆෝන් එකේ තියෙන හැම කොටසක්ම මොනවද කියන එක ඉගෙන ගන්නවා.
ඊට පස්සේ ඔයා ඉගෙන ගන්නවා ඒ කොටස් ගැන වෙන වෙනම. දැන් අපි මුලින්ම ගත්තොත් බැටරිය සම්බන්ධව. දැන් මොනවද අපි රිපෙයාර් කරද්දී බැටරිය සම්බන්ධව දැනගෙන ඉන්නවා. දැන් අපි ඉස්සෙල්ලාම ගත්තොත් අපේ බැටරි එක ඩැමේජ් වුණොත් ෆෝන් එකේට ගැටලු මොනවද? දැන් කස්ටමර් අපිට කියාගෙන එනවනේ. අපිට කියාගෙන එනවා මෙන්න මේ ප්‍රශ්න මගේ ෆෝන් එකේ තියෙනවා කියලා. එතකොට එයා ගැටලු කියනකොට අපි අඳුර ගන්නවා මේ තියෙන්නේ බැටරි ප්‍රශ්නයක් කියන එක. එහෙනම් මොනවද අපිට මේ බැටරි එකක් ඩැමේජ් වුණාම අපේ ෆෝන් එකේ එන ගැටලු. ඊට පස්සේ අපි කොහොමද බැටරියක් මල්ටිමීටරෙන් චෙක් කරන්නේ? අපිට බැටරි වෝල්ටේජ් චෙක් කරන්න මල්ටිමීටර් එකෙන්. අපි කොහොමද මල්ටිමීටර් එක භාවිත කරලා වෝල්ටේජ් චෙක් කරන්නේ? ඊට පස්සේ වෝල්ටේජ් එක අඩු නම් අපිට පුළුවන් බැටරිය හයි charge කරලා ෆෝන් එක හදාගන්න. කොහොමද අපි ඊළඟට බැටරියක් හයි charge කරන්නේ? ඊට පස්සේ බැටරි එක පින් අවුට් එක මොනවද? ඊට පස්සේ අපි ස්මාර්ට් ෆෝන් වල බැටරි මාරු කරන්නේ කොහොමද? දැන් ඔයාලට කියලා දුන්නම ස්මාර්ට් ෆෝන් එක බැටරි එකක් මෙන්න මෙහෙමයි මාරු කරන්න කියලා දුන්නම් පස්සේ හැම දුරකථනයකම ඔයා බැටරි එක මාරු කරන්නේ විදියට. මොකද මේ බැටරි එක ඩබල් ටේප් එකක් අලවලා තියෙන්නේ. අපි පොඩි ලික්විඩ් එකක් දාලා තමයි ගලවන්නේ. ගලවලා නැවත ඩබල් ටේප් එකකින් බැටරි එක අලව ගන්න තමයි තියෙන්නේ. එතකොට ඒක කියලා දුන්නාට පස්සේ ඕගොල්ලන් ඕනම කෙනෙක්ට තනියම ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ගලවලා දාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් රිපෙයාර් එකට ෆෝන් එකක් ආවනම් ඒ බැටරි එක රිප්ලේස් කරලා දෙන්න. එතකොට අපි කෝස් එක ඉගෙන ගන්නකොට අපි කෝස් එකට අදාළ දේවල් විතරක් නෙමෙයි අපි මේක ව්‍යාපාරයක් විදිහට කරන්නේ. දැන් ඔයාලට කෝස් එක කරන අතරතුරම හරි කෝස් එක කරලා හරි ඔයාලට බැටරි එකක් රිප්ලේස් කරන්න වෙනවා. දැන් එහෙනම් කොහෙන්ද ඔයා බැටරි එකක් ගන්න? දැන් අපි මේක හෝල්සේල් ප්‍රයිස් වලට ගන්න ඕනේ. අපි මේ බැටරි එක අඩුවට ගන්න ඕනේ. එහෙනම් ඔයා කොළඹින් ගිහිල්ලා ගන්නව නම් කොහෙන්ද ගන්න ඕනේ? දැන් ෆෝන් ෂොප් එකක් පටන් ගන්න කොහෙන්ද අපි බඩු ගන්න ඕන තැන් ටික? අපි කොළඹින් ගිහිල්ලා ගන්නව නම් කොහෙන්ද ගන්න? ඒතර ගොඩක් අය අපේ දුර ඉන්න අය ඉන්නවා. එහෙනම් ඕගොල්ලන් කොහොමද කුරිය කරලා ගෙන්න ගන්න? ඕගොල්ලන්ට යන්න අවශ්‍ය නැහැ. ෂොප් එකට කතා කරලා කුරිය දාගන්න පුළුවන්. එහෙනම් කොහොමද අපි කුරිය කරලා ගෙන්න ගන්න? මොනවද කන්ටැක්ට් ටික? ඒ හැම දෙයක්ම කොස් එකේ ඔයගොල්ලන් කියනවා. එතකොට ආ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා වගේම ඔයා මේ ව්‍යාපාරයට අවශ්‍ය කරන දේවල් ටිකත් ඔයා ඉගෙන ගන්නවා. හරි. එතකොට අපි බැටරිය සම්බන්ධ පාඩම ඉගෙන ගන්නකොට ඒකට අවශ්‍ය සියලු දේ ඉගෙන ගන්නවා. ඒතර අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්නවා මෙන්න මේ DC power supply සම්බන්ධව. දැන් අපි රිපෙයාර් කරනකොට මේ DC power supply එකක් අවශ්‍ය වෙන්නේ ෆෝන් එකක් ඔන් කරන්න සහ ෆෝන් එක දෝෂ අඳුර ගන්න. දැන් කෙනෙක් ඔයාලට ගෙනත් දෙනවා ෆෝන් එකක් ඔන් වෙන්නේ නැතුව. දැන් ෆෝන් එකක් ඔන් වෙන්නේ නැතුව ආවම ඒක ඉස්සෙල්ලාම එන්න පුළුවන් තැනක් නේ බැටරි එක. ඒතර මේක බැටරි එකේ ප්‍රශ්නයක්ද බලන්න අපි බැටරි වෝල්ටේජ් ඇම්පියර් හදලා පවර් සප්ලයි එකෙන් ෆෝන් එක ඔන් කරනවා. පවර් සප්ලයි එකෙන් ෆෝන් එක ඔන් වෙනවා කියලා කියන්නේ අපි දන්නවා මේ තියෙන බැටරිය ප්‍රශ්නයක්. එහෙනම් අර අපි කලින් පාඩමේ ඉගෙන ගන්න බැටරි වෝල්ටේජ් චෙක් කරලා බැටරි වෝල්ටේජ් අඩු නම් ඒක හයි charge කරලා කස්ටමර්ට ෆෝන් එක හදලා දෙනවා. හයි charge වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා බැටරි එකක් දාන්න. එහෙනම් කස්ටමර්ට බැටරි එක රිප්ලේස් කරලා අපේ ගාන ගන්න. එතකොට අපිට හදන්න ආපු ෆෝන් එක පවර් සප්ලයි එකට ඔන් වෙන්නේ නැහැ. එහෙනම් දැන් කොහෙද ප්‍රශ්න තියෙන්නේ? දැන් තියෙන මදර්බෝඩ් එකේ ප්‍රශ්නයක් නේ. එතකොට මදර්බෝඩ් එකේ ප්‍රශ්නය ආවම මේක බැටරි පින් එකේ ප්‍රශ්නයක්ද? මේක ඔන් ඔෆ් කී එකේ ගැටලුවක්ද? මේක පවර් IC ඩැමේජ් එකක්ද? CPU ඩැමේජ් එකක්ද? eMMC ඩැමේජ් එකක්ද? software නිසාද ෆෝන් එක ඔන් වෙන්නේ නැත්තේ? හරි. full shot තියනවද? ඒ හැම දෙයක්ම රිපෙයාර් කරන කෙනෙක් අඳුරගන්නේ මේ පවර් සප්ලයි එකට දැම්මට පස්සේ ඒ ගන්න රීඩින් අනුව. එහෙනම් මෙතනදී අපි හරියටම ඉගෙන ගන්න ඕනේ පවර් සප්ලයි එකට අපේ ෆෝන් එකක් දැම්මට පස්සේ මෙයාගේ ගන්න රීඩින් අනුව අපි කොහොමද මෙන්න මේ සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයාගන්නේ. දැන් අපිට ෆෝන් එකක් හදන්න පුළුවන් වෙන්නේ අපි ඒක හරියට අඳුරගත්තොත්නේ. ඒ තැන අපි හරියට අඳුරගත්තොත් විතරයි අපිට ෆෝන් එක හදන්න පුළුවන්. එහෙනම් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා ෆෝන් එකේ එන ගැටලු අනුව ඒ සෙක්ෂන් වල ගැටලු තියෙනවා කියලා අපි අඳුරගන්නේ කොහොමද? පවර් සප්ලයි කරා අපි ඒක ඉගෙන ගන්නවා. හරි. ඒ කොටස් ටික සම්පූර්ණවට
කියලා දෙනවා. එතකොට මේ පාඩමේදී ඔයා ඉගෙන ගන්නවා මෙන්න මේ මල්ටිමීටර් එක භාවිත කරලා තමයි අපි ෆෝන් එකේ තියෙන හැම කොටසක්ම චෙක් කරන්නේ. දැන් අපි කොහොමද මල්ටිමීටර් එක භාවිත කරලා අපේ ෆෝන් එකේ තියෙන කොටස් ටික චෙක් කරන්නේ? ෆෝන් එක අපි මයික් එකක් චෙක් කරන විදිය, ඉයර් ස්පීකර් එකක්, රින්ගර් එකක්, චාර්ජින් පින්, බැටරි පින්, ස්විච්. ඒතර මේ මදර්බෝඩ් එකට අදාළ කොටස් අපි ඩයෝඩ්, කැපැසිටර්, රෙසිස්ටර්, කොයිල් මේ හැම දෙයක්ම. එතකොට අපි උදාහරණයක් ගත්තම කස්ටමර් කියන ඇවිල්ලා මම කතා කරන සද්දේ අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. දැන් මම කතා කරන සද්දේ අනිත් පැත්තට ඇහෙන්නේ නැත්නම් කෝල් එකේදී ඒක මයික් එකේ ප්‍රශ්නයක් නේ. එතකොට අපි ෆෝන් ගත්තන් පස්සේ කීපෑඩ් ෆෝන් තියෙනවා ස්මාර්ට් ෆෝන් තියෙනවා. දැන් අපි කීපෑඩ් ෆෝන් එක මයික් එකක් නම් ඒක කොහොමද චෙක් කරන්නේ? ඒතර ඒක හොඳ නම් මොන වගේ රීඩින් එකක්ද තියෙන්නේ? ඒක ඩැමේජ් නම් මොන වගේ රීඩින් එකක්ද කොහොමද අපේ මල්ටිමීටර් එක පෙන්නන්නේ? අපි ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් ස්මාර්ට් ෆෝන් එකේ මයික් එක කොහොමද චෙක් කරන්නේ? ඒක හොඳ නම් මොන වගේ රීඩින් එකක්ද? ඒක ඩැමේජ් නම් මොන වගේ රීඩින් එකක්ද එන්නේ? ඒතර ඒක ඔයා ඉගෙන ගත්තට පස්සේ හැම දුරකථනයකම මයික් එක චෙක් කරන්නේ විදියට. හැම ෆෝන් එකෙම. එතකොට දැන් ඔයා ස්මාර්ට් ෆෝන් එක මයික් එක චෙක් කරන දේ ඉගෙන ගත්තන් පස්සේ ඒක Samsung එකට වෙනස් වෙන්නේ නැහැ. Oppo එකට වෙනස් වෙන්නේ නැහැ. Vivo එකට වෙනස් වෙන්නේ නැහැ. හැම දුරකථනයකම චෙක් කරන්නේ විදියට. ඔයා ඉයර් ස්පීකර් එක චෙක් කරලා ඉගෙන ගත්තම. දැන් ඕනම දුරකථනයක ඔයාට හදන්න එනවා කස්ටමර් කියන මට එහෙ කතා කරන සද්ද ඇහෙන්නේ නැහැ. ඉයර් ස්පීකර් එක ගැටලුවක්. ඔන්න අපි ඉයර් ස්පීකර් එක චෙක් කරනවා. ඉයර් ස්පීකර් එක චෙක් කරාට පස්සේ හැම දුරකථනයකම මල්ටිමීටරින් ඉයර් ස්පීකර් එක චෙක් කරන්නේ විදියට. ඕනම ෆෝන් එක කස්ටමර් කියන රින්ග්ස් යන්නේ. ඔයා රින්ග් එක චෙක් කරන විදිය ඉගෙන ගත්තන් පස්සේ හැම ෆෝන් එකේම ඔයා දන්නවා මේ රින්ග් එක හොඳද නැද්ද? මල්ටිමීටරෙන් ඔයා හොයාගන්න දන්නවා. ඒ වගේ අනිත් කොටස් ටිකත් ඔයාලට සම්පූර්ණ කියලා දෙනවා කොහොමද මල්ටිමීටර් එක භාවිතා කරලා අපේ ෆෝන් එකේ හැම කොටසක්ම අපි චෙක් කරන්නේ. එතකොට අපිට මේ සබ්ජෙක්ට් එක කෙටි කාලයක් ඇතුළත ඉගෙනගෙන අපිට ඉක්මනින් මේකේ ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන් වෙන හේතුව තමයි අපි මේ සබ්ජෙක්ට් එකේ ඉගෙන ගන්නකොට අපිට මෙන්න මේ ක්‍රම ටික අල්ලගත්තට පස්සේ අපි ෆෝන් ගලවන ක්‍රම ටික ඊට පස්සේ ෆෝන් එකේ තියෙන කොටස් ටික මේක මාරු කරන විදි ටික ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට කොච්චර ෆෝන් ප්‍රමාණයක් තිබුණත් හැම දුරකථනයකම ඒ ටික තමයි කරන් තියෙන්නේ. අන්න ඒ හින්දා තමයි මේ සබ්ජෙක්ට් එක අපිට කෙටි කාලයක් ඇතුළත ඉගෙනගෙන අපිට ඕනම ෆෝන් එකක් ගැටලුවක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ වගේම තමයි කෝස් එක ඉගෙන ගන්න ගමන් ඔයාට පුළුවන් මේකේ වාගේ මුදල් හොයාගන්න. එතකොට අපේ කෝස් එක අය කරලා තියෙන ගොඩක්ම ඔයාට පොඩි මුදලක් ඒ වගේ කීප ගුණයක් ඔයාට හොයාගන්න පුළුවන්. මොකද හැමදාම කියලා දෙන්නේ ක්ලාස් එකේ හැමදාම කියලා දෙන්නේ ඔයාට මොකක් හරි ෆෝන් එකේ රිපෙයාර් එකක් කරන විදියනේ. ඉතින් ඒ අතරතුර ඔයාට බැටරි එකක් රිප්ලේස් කරන්න ආවොත් ඔයාගේ බැටරිය රිප්ලේස් කරලා ඔයාට මුදලක් හොයාගන්න පුළුවන්. ෆෝන් එක මයික් එකක් ඉයර් ස්පීකර් එකක් රින්ග් එකක් රිප්ලේස් කරන්න ආවොත් ඒක කියලා දුන්නම ඒක චෙක් කරලා ඔයාට ඒක රිප්ලේස් කරලා ඔයාට පුළුවන් ඒකේ මුදලක් හොයාගන්න. ඒතර මේක ඉගෙන ගන්න ගමන්ම ඔයාට පුළුවන් මේක පටන් ගන්න. මේකේ මුදලක් හොයාගන්න. ඒතර අනිත් එක තමයි කෝස් එකේදී මුලින්ම ඔයාට සබ්ජෙක්ට් එක පැහැදිලි කරන්න. ඔයා දැනගෙන ඉන්න ඕනේ කෝස් එක කරනකොට කෝස් එකේ මුල ඉඳලා අග දක්වා මොනවද උගන්වන කොටස් ටික. නැත්තම් ගොඩක් අයට වෙන්නේ කෝස් එකක් කරන්න යනවා. කෝස් එකක් කරන්න ගියාට පස්සේ ඔන්න යා කෝස් එක ගිහිල්ලා කරනවා. ඒ කරාට පස්සේ යා ඉගෙනගෙන තියෙන බොහොම පොඩි දේවල් ටිකක්. බොහොම පොඩි දේවල් ටිකක්. අන්තිමට කෝස් එක ඉවර වෙනකොට තව ලෙවල් කිහිපයක් ඔයාලට කරන්න වෙනවා. මෙන්න මේ ලෙවල් එක මේ ලෙවල් එක කියලා ඔයාලට තව කෝස් 3-4ක්ම කරන්න ඕනේ සම්පූර්ණ කෝස් එක කරගන්න. ලොකු ගාණක් යනවා. 30000 40000 50000 60000 වගේ ලොකු ගාණක් යනවා. ඉතින් අපේ කෝස් එකේදී අය කරලා තියෙන්නේ බොහොම පොඩි මුදලක්. ඒවත් එක්ක ගනිද්දි බොහොම පොඩි මුදලක් තමයි මේ කෝස් එක අය කරලා තියෙන්නේ. මුලින්ම ආට සබ්ජෙක්ට් එක පැහැදිලි කරන්න හේතුව ඒක. මොකද මේ සබ්ජෙක්ට් එකේ අර ලොකු ගාණක් දීලා ඉගෙන ගන්න කොටස් ටික පොඩි මුදලකට වඩා ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි ඉස්සරහට යමු. එතකොට මේ කොටසදී කියලා දෙනවා අපි කොහොමද
ෆෝන් එක මයික් එකක් රිප්ලේස් කරන්න. ඉයර් ස්පීකරයක් රිප්ලේස් කරන්න. රින්ග් එකක් රිප්ලේස් කරන්න කොහොමද? දැන් ඔයාලට කීපෑඩ් ෆෝන් නම් කීපෑඩ් ෆෝන් වල මයික් රිප්ලේස් කරන්න ඕන කොහොමද? ස්මාර්ට් ෆෝන් එකක් නම් ස්මාර්ට් ෆෝන් වල මයික් එකක් රිප්ලේස් කරන්න ඕන කොහොමද? දැන් ඔයාලට කියලා දුන්නම ක්ලාස් එකේදී මෙන්න මේ විදිහට තමයි මයික් එක රිප්ලේස් කරන්නේ. ස්මාර්ට් ෆෝන් එක නම් මෙන්න මේ විදිහට තමයි මයික් එක රිප්ලේස් කරන්නේ. මෙන්න මේ විදිහට ගලවලා මේ විදිහට පාස් කරන මයික් එක. ඒතර ඒක ඉගෙන ගත්තන් පස්සේ හැම දුරකථනයකම ඔයා මයික් එක රිප්ලේස් කරන්නේ මේ විදිහටමයි. ෆෝන් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙන්නේ නැහැ. ඒතර EA ස්පීකර් එක රිප්ලේස් කරන දේ ඉගෙන ගත්තම රින්ගර් එක රිප්ලේස් කරන දේ ඉගෙන ගත්තම ඒ ක්‍රම ටික ඉගෙන ගත්තන් පස්සේ හැම දුරකථනයකම කරන්නේ විදිහට. ඒතර අපි මෙතනදී ඉගෙන ගන්නවා කොහොමද මේ මයික් එකක් EA ස්පීකර් එකක් රින්ග් එකක් ෆෝන් එක රිප්ලේස් කරන්න ඕනේ කොහොමද? ඒතර මේ පාඩමේදී කියලා දෙනවා දැන් අපිට අපි ෆෝන් හදනකොට අපිට නිතර හදන්න එන ගැටලු ටිකක් තමයි මේ තියෙන්නේ. දැන් අපිට හදන්න නම් ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. Samsung කියලා වැටෙනවා එච්චරයි ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. Redmi කියලා වැටෙනවා එච්චරයි එතනින් එහා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝගෝ රීස්ටාර්ට් එකක් එනවා. Samsung කියලා එනවා ආයෙ ඕෆ් වෙනවා ඔන් වෙනවා ඕෆ් වෙනවා ඔන් වෙනවා. එහෙම නැත්නම් ෆෝන් එක ගොඩාක්ම ස්ලෝ වෙලා එනවා හදන්න. සමහර ඇප් එහෙම ඕපන් වෙන්නේ නැහැ. Wi-Fi Bluetooth ඕපන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් දාලා එනවා. අපිට අන්ලොක් කරගන්න එනවා. ඒතර මෙන්න මේ දේවල් අපිට පුළුවන් අපේ ස්මාර්ට් ෆෝන් එකක් හાર્ඩ් රීසෙට් කරලා හදාගන්න. ඒ කියන්නේ හાર્ඩ් රීසෙට් කරනවා කියන්නේ අපිට ඕනම අපේ Android ෆෝන් එකක් මේ වොලියුම් අප් එකයි ඩවුන් එකයි පවර් එකයි යූස් කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ පේන මෙනු එකක් ගන්න. අපි එතනින් හાર્ඩ් රීසෙට් එකක් කරොත් ෆෝන් එකේ ගොඩාක් ගැටලු හදාගන්න පුළුවන්. දැන් අපි කොහොමද එතකොට මේක වොලියුම් අප් කී එකයි පවර් කී එකයි වෙන්න පුළුවන් ඩවුන් කී එකයි පවර් කී එකයි වෙන්න පුළුවන්. ඒක ක්ලාස් එකේදී කියනවා. හරි. එතකොට අපි කොහොමද මෙන්න මේ අපේ ස්මාර්ට් ෆෝන් ටික හાર્ඩ් රීසෙට් කරන්නේ? දැන් උදාහරණයක් ගන්නකො. උදාහරණයක් ගන්න. දැන් ඔයාගේ ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. එතනින් එහා ඔයාගේ ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. ලෝගෝ එක විතරයි. දැන් ඔයාට මේ සම්බන්ධ දැනුමක් නැහැ. එක්ක ඔයා ළඟම කෙනෙක් ඔයා ෆෝන් හතර දන්න ළඟම යාළුවෙක් කන්ටැක්ට් කරන්න ඕනේ. නැත්නම් ෆෝන් ෂොප් එකට යන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ලෝගෝ විතරක් හදන්න වෙන ෆෝන් එකක්. සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද හදාගන්න? Samsung ෆෝන් එකක් තියෙනවා අපි ගමු. ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. කීයක් යනවද? සාමාන්‍යයෙන් ඔයාලට මේක හදන්න අඩුම රුපියල් 3000ක් යනවා. අඩුම ආගේ ස්මාර්ට් ෆෝන් එක හදාගන්න 3000ක් යනවා. ඉතින් අනිවාර්යෙන් ෆෝන් එක හදාගන්න එපේ. රුපියල් 3000 දීලා ෆෝන් එක හදාගන්න ඕනේ. ඒතර සමහරලාට ඔයා අහන්න පුළුවන් ෆෝන් ෂොප් එකට ගියාට පස්සේ මොකද්ද මේකේ වෙලා තියෙන්නේ? එතකොට ෂොප් එකෙන් කියනවා මේකට software දාන්න ඕනේ කියලා කියනවා. හරි. ෂොප් එකෙන් කියන කතාව හරි. ඒකට software දාලා ෆෝන් එක හදන්න පුළුවන්. හැබැයි software දාන්න කලින් කරන්න ඕනේ පියවරක් තියෙනවා. කරන්න පුළුවන් පියවරක් තියෙනවා. මොකද්ද? අපිට ඕනම දුරකථනයක් අර අපි කියව වොලියුම් අප් ඩවුන් පවර් කී යූස් කරලා මෙන්න මේ පෙන්න මෙනු එක අරගෙන එතනින් හાર્ඩ් රීසෙට් එකක් කරොත් 80%ක් ෆෝන් වලට හදන්න පුළුවන්. ඒ කියන්නේ වාට ගොඩාක් ෆෝන් මෙතනින් එන ගොඩක් ගැටලු ටික හાર્ඩ් රීසෙට් කරගමන් හදා ගන්න පුළුවන්. software දාන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. software දාන්නේ අපි hard reset එකක් කළත් හරි ගියේ නැතුනොත් තමයි. එතකොට hard reset කරන්න අපිට මුදලක් යනවද? නැහැ. hard reset කරන්න අපිට කිසි මුදලක් යන්නේ නැහැනේ. අපි මේ volume up down power key use කරලා තමයි කරන්නේ. එතනින් hard reset එකක් කරොත් ෆෝන් එක හදා ගන්න පුළුවන්. නේ? ඒතර අපි කොහොමද hard reset කරන්නේ? ඉතින් වගේ ෆෝන් එකක් හදනකොට ඉතින් shop එකට ගියා නම් යාර 3000ක් යනවා. ඉතින් වාට රුපියල් 2000ට කර ප්‍රශ්නයක් නැහැ නේ. මුලින් ඔයා මේ සබ්ජෙක්ට් එක අල්ල ගන්නකම් වැඩ ටික අල්ලගෙන යනකම් ඔයාට ටිකක් අඩු මුදලට කරන්න පුළුවන්. පස්සේ ඔයාට පුළුවන් අර ෂොප් වල යන ප්‍රයිස් වලටම යන්න. හරි. මෙතනදී අපි ඉගෙන ගන්නවා කොහොමද අපි ෆෝන් hard reset කරලා හදාගන්නේ. ඒතර මේ පාඩමේදී සම්පූර්ණ ඔයගොල්ලන්ට කියලා දෙනවා මදර්බෝඩ් එක සම්බන්ධව. දැන් අපේ ෆෝන් එක මදර්බෝඩ් එකක් ගත්තම මේ මදර්බෝඩ් එකේ තියෙන IC ටික මොනවද? කරන කාර්යයන්. එන්න පුළුවන් දෝෂ. ඊළඟට අපි කොහොමද IC අඳුරගන්නේ?
ඒ අදාළ සෙක්ෂන් අඳුරගන්නේ කොහොමද? දැන් අපි ෆෝන් එකක් රිපෙයාර් කරනකොට අපිට මේ සම්බන්ධ, ඒ කියන්නේ බෝඩ් එකේ මේ IC සම්බන්ධ සම්පූර්ණ දැනුමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට රිපෙයාර් එක කරගන්න බෑනේ. දැන් සිග්නල් ප්‍රශ්නයක් ෆෝන් එකේ හදන්න ඇවිල්ලා අපි ඒ සිග්නල් වලට අදාළ IC හඳුරන්නේ නැත්නම් අපිට බෑනේ ෆෝන් එක හදන්න. චාර්ජින් ප්‍රශ්නයක් ඇවිල්ලා අපි චාර්ජින් IC එක අඳුරගන්න බෑ නම් ෆෝන් එක හදාගන්න බෑනේ අපිට. එතකොට මේ පාඩමේදී අපි කියලා දෙනවා අපේ මදර්බෝඩ් එකක් අතර ගත්තම ඒ අදාළ IC ටික කොහොමද අඳුරගන්නේ? මේ IC වලින් කරන කාර්ය මොකද්ද? එන දෝෂ මොකද්ද? මේ අදාළ සෙක්ෂන් මොනවද? සම්පූර්ණ වාට මදර්බෝඩ් එක ගැන මෙතනදී ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන තව පොඩි පොඩි කොටස් තියෙනවානේ. කැපැසිටර් තියෙනවා, රෙසිස්ටර් තියෙනවා, ඩයෝඩ් තියෙනවා, කොයිල් තියෙනවා. ඒ දේවල් මොනවද? කොහොමද අපි චෙක් කරන්නේ? ତර මේ පාඩම කියලා දුන්නම් පස්සේ ඔයාට මදර්බෝඩ් එක සම්බන්ධ සම්පූර්ණ කොටස් ටික ඉගෙන ගන්න පුළුවන්. එතනදී ඒ කොටස් ටික සම්පූර්ණ කියලා දෙනවා. ඒතර ඊට පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන් දැන් අපි ෆෝන් එකක් හදනකොට අපි බෝඩ් එක රිපෙයාර් එකක් කරන්නාම අපි ඉස්සෙල්ලාම කරන දෙයක් තමයි සර්විස් එක. ඒතර සර්විස් කරලත් අපේ ෆෝන් එකේ එන ගැටලු ගොඩක් හදන්න පුළුවන්. දැන් උදාහරණයක් සිග්නල් ප්‍රශ්නම ගන්නකො. දැන් සිග්නල් ප්‍රශ්නයක් ආවම ඔයාට කියනවා ක්ලාස් එකේදී කියලා දෙනවා සිග්නල් ප්‍රශ්නයක් ඕනම ෆෝන් එක ආවොත් ඔයා මෙන්න මේ පියවර බලන්න. මේක 1 2 3 4 කියලා මෙන්න මේ පියවර වල ටික බලන්න. මේ තැන් ටික බලන්න. ඒතර ඔන්න ඔයාට එක පියවරක් තියෙනවා. මේ නෙට්වර්ක් පැත්ත සර්විස් කරලා බලන්න කියලා. ඒතර අපි කලින් පාඩමේදී ඉගෙන ගන්නවා මේ නෙට්වර්ක් වලට අදාළ IC මොනවද, ඒ සෙක්ෂන් මොනවද කියන එක. ඉගෙන ගත්තට පස්සේ ඔන්න නෙට්වර්ක් ප්‍රශ්නයක් නම් අපි මේ නෙට්වර්ක් වලට අදාළ IC ටික ඒ තියෙන පැත්ත හොඳට සර්විස් කරනවා. සර්විස් කර ගමන් ගොඩාක් වෙලාවට වැඩ කරන ෆෝන් තියෙනවා. ඒතර අපේ මදර්බෝඩ් එකේ තියෙන ගැටලු ගොඩක් ඒවා අපි සර්විස් එකක් කර ගමන් හරියන ෆෝන් තියෙනවා. දැන් අපිට චාර්ජින් ප්‍රශ්නයක් එනවා. අපි මේ චාර්ජින් පින් එක චාර්ජින් වලට අදාළ සෙක්ෂන් ටික සර්විස් කරනවා. ගොඩක් වෙලාවට හරියන ෆෝන් තියෙනවා. නෝ පවර් ෆෝන් එකක් එනවා. අපි මේ පවර් සෙක්ෂන් එක හොඳට සර්විස් කරනවා. ඒ සර්විස් කරා වැඩ කරන ෆෝන් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් හිතන්න සාමාන්‍ය ෆෝන් එක නෝ පවර් හදන්නව කීයක් ගන්නවද? චාර්ජින් හදන්නව කීයක් ගන්නවද? සිග්නල් හදන්නව කීයක් ගන්නවද? නේද? අපි අය කරන්නේ රිපෙයාර් එකට. මම මුදල් ගැන දැන් මෙතනදී කතා කරන්නේ අපි ක්ලාස් එකේදී කතා කරමු. අපි අය කරන්නේ රිපෙයාර් එකට. ඔයා දන්නවනේ ගන්න කොච්චර ගණක් ගන්නවද කියලා රිපෙයාර් එක කරාට පස්සේ. ඉතින් ඔයාට පුළුවන් ඒ රිපෙයාර් එකට ගන්න මුදල අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. අපි මුදල් ගැන ක්ලාස් එකේදී කතා කරමු. ඊට පස්සේ අපි ඔන්න සර්විස් එකක් අපි නිවැරදිව කරන්න ඕනේ කොහොමද? සර්විස් එකට අවශ්‍ය වෙන මොනවද? මොනවද අපි භාවිතා කරන ලික්විඩ් මොනවද? ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඊළඟට අපි IC එකක් රීසෝල්ඩර් කරලා පුළුවන් අපිට ෆෝන් එකේ ගැටලු ටික හදාගන්න. කොහොමද අපි IC රීසෝල්ඩර් කරන්නේ? ඒතර අපේ හොට්ටයා ගන්න එක නම් හොට්ටයා ගන්න එකේ කොච්චර හීට් එකක් තියාගන්න ඕනද? කොච්චර එයා එකක් තියෙන්න ඕනද? මොනවද භාවිතා කරන ෆ්ලක්ස් වර්ග? මොනවද මේකට අවශ්‍ය වෙන අනිත් දේවල්? ඒතර අපි ගොඩාක් ගැටලු ඔය IC රීසෝල්ඩර් එකනොත් හදන්න පුළුවන්. ඒතර අපි චාර්ජින් පින් රිප්ලේස් කරන විදිය. දැන් අපි චාර්ජින් පින් එකක් රිප්ලේස් කරනවා නම් අපේ හොට්ටයා ගන්නේ කොච්චර හීට් එකක්ද? කොච්චර එයා එකක්ද? හරි. එතකොට අපි කොහොමද මේ චාර්ජින් පින් එක නිවැරදිව ගලවන්නේ? නැවත අපි පාස් කරන ක්‍රම ටික මොනවද? ඒ ටික ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. කොහොමද අපි චාර්ජින් පින් එකක් රිප්ලේස් කරන්නේ? එතකොට අපි බැටරි පින් රිප්ලේස් කරන්නේ කොහොමද? normal ෆෝන් එකත් ස්මාර්ට් ෆෝන් එකක් බැටරි පින් එකක් අපි රිප්ලේස් කරන විදිය. එතකොට මේ SMD China ෆෝන් වල ඩිස්ප්ලේ රිප්ලේස් කරන විදිය, SIM කනෙක්ටර්, එතකොට මේ ඩිස්ප්ලේ කනෙක්ටර් හානු වුණාම ඒවා රිප්ලේස් කරන විදිය. එතකොට IC එකක් රිප්ලේස් කරන විදිය. එතකොට IC එකක් අපි රීබෝල් කරන විදිය. මේ හැම කොටසක්ම ක්ලාස් එකේදී ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයගලන්ට මේ IC රීප්ලේස් පැත්ත, IC රීබෝල් පැත්ත ගොඩාක් වෙලාවට ගොඩක් කෝස් වල තව ඇඩ්වාන්ස් කෝස් එකක් කියලා වෙනම කරලා තමයි ඒක ඉගෙන ගන්න වෙන්නේ. ඒකටත් ලොකු මුදලක් යනවා. හරි. ඉතින් එහෙම ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේ කෝස් එකේදී ඒ කොටසත් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද අපි IC එකක් නිවැරදිව ගලවලා පාස් කරන්නේ කොහොමද? IC එකක් රීබෝල් කරන්නේ කොහොමද? එතකොට මේ ටික කරන්න
ඊළඟට මොනවද අපට අවශ්‍ය වෙන උපකරණ ටික? අපි කොහොමද මේ උපකරණ භාවිතා කරලා කොහොමද අපි මේ දේවල් කරන්න කියන එක ඉගෙන ගන්න පුළුවන්. දැන් ඕගලන්ට ඔන්ලයින් කෝස් එක කරන එකේ වාසිය තමයි දැන් ඔයා ගිහිල්ලා කෝස් එක කරනවා කියන්නකෝ. ඔයා ගිහිල්ලා කෝස් එක කරත් ඉගෙන ගන්න ටික මේ ටිකමනේ ඉගෙන ගන්න. ඔයා එතන තියෙන උපකරණ වලින් වැඩි ටික කරනවා. ඒතර ආ සමහරලාට කෝස් එකට රුපියල් 30000ක් විතර වෙදම් කරනවා. තව ලෙවල් කීපයක් කරන්න වෙනවා. ඒතර සාමාන්‍යයෙන් කෝස් එකට රුපියල් 60000ක් 70000ක් විතර කෝස් එකටම සමහරලාට ලක්ෂයක් වෙන්න පුළුවන් කෝස් එකටම ලොකු ගාණක් ගිහිල්ලා. ඉතින් ඔයා ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඔයාට තියෙන වාසිය තමයි ඔයාට ගෙදර ඉඳලා මේක ඉගෙන ගන්න පුළුවන්. ෆෝන් ටික අරගෙන මේ කියලා දෙන දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. ඒ ටික ඉගෙනගෙන අර ගිහිල්ලා ඉගෙන ගන්න කෝස් එකට ලොකු මුදලක් වැය කරන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍ය උපකරණ ටික අරගෙන මේ වැඩ ටික කරන්න පටන් ගන්න. හරි. එතකොට ඔයා නෙමෙයි මේක මෙහෙම ඉගෙන ගන්න පළවෙනි කෙනා. එතකොට ලොකු පිරිසක් ක්ලාස් එක කරා ඉගෙනගෙන තියෙනවානේ. ඉතින් අපේ ඔන්ලයින් ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ඒ විදිහට ඉගෙනගෙන වැඩ ටික කරගෙන යන්න හින්දා ඔයාටත් පුළුවන් අනිවාර්යෙන් කෝස් එක කරගන්න. අනිවාර්යෙන් කරගන්න පුළුවන්. එතකොට මේ සම්පූර්ණ කොටස් ටික මෙතනදී කියලා දෙනවා. එතකොට ඊළඟට ඔයාට ඉගෙන ගන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් වල ඩිස්ප්ලේ මාරු කරන දේ. දැන් ඔයාලට ස්මාර්ට්ෆෝන් එක ඩිස්ප්ලේ එකක් මාරු කරන දේ කියලා දුන්නාන් පස්සේ ඔයා දන්නවා හැම දුරකථනයකම මේ ඩිස්ප්ලේ එක ගලවලා දාන්න. දැන් මේ ඩිස්ප්ලේ එක අලවලනේ තියෙන්නේ. අපි ඔක හීට් කරලා ගලවන්න. අපිට පොඩි හීටර් ගන්න එකක් තිබුණා. අපිට ලොකු දේවල් අවශ්‍ය නැහැ. පොඩි හීටර් ගන්න එකක් තිබුණාත් අපිට මේක ගලවන්න පුළුවන්. හීට් කරලා ගලව ගන්න පුළුවන්. කොහොමද මේක ගලවන්නේ? ඊට පස්සේ අපිට තියෙනවා ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් එකක්. කොහොමද අපි එකෙන් ඩිස්ප්ලේ ගලවන්නේ? හරි. ඒතකොට ඩිස්ප්ලේ අපි ගන්නව නම් කොහෙන්ද ගන්නෙ? ඒතර අපිට අඩු මුදලට ඩිස්ප්ලේ ගන්න ඕන තැන් මොනවද? අපි ගිහිල්ලා ගන්නව නම් කොහෙන්ද මොනවද ෂොප් ටික? එතකොට එහෙම නැත්නම් අපිට යන්න විදියක් නැහැ. අපි කොහොමද කුරියර් කරලා ගෙන්න ගන්න? හරි. මේ හැම දෙයක්ම ක්ලාස් එක කරා ඔයගලන්ට කියනවා. ඉතින් සාමාන්‍ය ඉතින් ඩිස්ප්ලේ රිප්ලේස් කරනවා කියලා කියන්නේ ඔයාට නිතර සාමාන්‍ය රුපියල් 2000 ඉඳලා අඩුම රුපියල් 2000 ඉඳලා සාමාන්‍ය රුපියල් 5004 දක්වා නිතර ඩිස්ප්ලේ දානේ වගේ ඔයාට ලාභ තියෙනවා. රුපියල් 2000 5004 නිතර ඔයාට ලාභ තියෙනවා. ඩිස්ප්ලේ ගේ මුදල් නැතුව කුරියර් charge ඒ ඔක්කොම ඇතැරලා ඔයාට නිතර ඩිස්ප්ලේ දාන රුපියල් 2000 5004 තියෙනවා. ඉතින් ඊට වඩා තියෙනවා සමහර ෆෝන් වල. හරි. ඉතින් අපි කොහොමද මේ ස්මාර්ට් ෆෝන් වල ඩිස්ප්ලේ රිප්ලේස් කරන්නේ? ඒතර ඒ ටික ඔයා ඉගෙන ගත්තට පස්සේ ඔන්න සතියෙන් සතිවා මේ ටික සම්පූර්ණ ටික ඉගෙනගෙන එනවා. ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට මේ මදර් බෝඩ් රිපෙයාර් ගැන කොස් එකේ කියලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ගිහිල්ලා බලන්න ගිහපු ඇත්ත ඇති මේ මදර් බෝඩ් රිපෙයාර් ඉගෙන ගන්න අනිවාර්යෙන් තව ලෙවල් කීපයක් කරන්න වෙනවා. හරි? ලොකු මුදලක් යනවා ඔයාට. මෙච්චර කියලා කෝස් එකට ලොකු නමක් දාලා එතකොට ඔයාට ලොකු මුදලක් ගෙවලා තමයි ඒකට ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් මේ කෝස් එකේදී ඔයාට එහෙම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේ කෝස් එක ඇතුළතදීම ඔයාට මදර් බෝඩ් රිපෙයාර් ගැන කියලා දෙනවා. එතකොට අපි ෆෝන් එකේ ඉන්සර්ට් සිම් ප්‍රශ්නයක් ආව කොහොමද හදන්නේ? හරි. හැම දුරකථනයකම ඉන්සර්ට් සිම් ආව කොහොමද අපි චෙක් කරන්නේ? ඒකේ තියෙන ඕන ඩයෝඩ් රීඩින් මොනවද? වෝල්ටේජ් චෙක් කරන්නේ කොහොමද? ඉතින් අපි මේක කරන්නේ සර්කිට් ඩයග්‍රෑම් එකක් යූස් කරලා. ඒ කියන්නේ අපිට තියෙනවා බෝඩ් එකේ අපි ලෙඩ හදනකොට තියෙනවා ඩයග්‍රෑම් software tool එකක් තියෙනවා. ඒ software tool එකේ හැම දෙයක්ම මේ මදර් බෝඩ් එකේ තියෙන ගැටලු ටික ඔක්කොම අපිට පෙන්නලා තියෙනවා චෙක් කරන්න අවශ්‍ය ටික. දැන් charging ප්‍රශ්නයක් නම් charging වල කොහොමද චෙක් කරන්න ඕන? ඒකේ සම්පූර්ණ පාත් එක ඔයාලට පෙන්නලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ පාත් එක චෙක් කරගෙන යන්න. ඒ චෙක් කරගෙන යනකොට ඔයාලට අහු වෙනවා මේක පාත් එකේ ගැටලුවක්ද? මේ තියෙන SMD එකක ප්‍රශ්නයක්ද? IC එකේ ගැටලුවක්ද මේ තියෙන්නේ? හරියටම අහගන්න පුළුවන්. ඒතර මෙතනදී අපි කියලා දෙනවා ෆෝන් එකේ charging ගැටලු හදන විදිය, no power ෆෝන් එකක් හදන විදිය, full shot එකක් හදන විදිය, ෆෝන් එකක් restart වෙනවා නම් හදන විදිය. දැන් සමහර ඒවා තියෙනවා අපිට hardware වලටත් එනවා restart වෙන ගැටලු. කොහොමද ඒවා හදන්නේ? ඩිස්ප්ලේ සම්බන්ධයට ගැටලු හදන්නේ කොහොමද? සිග්නල් ප්‍රශ්න වෙන ගැටලු හදන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මදර් බෝඩ් එකේ රිපෙයාර් වලට අදාළ කොටස් ටික ඔයගලන්ට කියලා දෙනවා.
හරි මද බෝඩ් එකේ රිපෙයාර්ට අදාළ කොටස් කියලා දෙනවා. ඔයාට වෙනම ලොකු මුදලක් ගෙවලා ඇඩ්වාන්ස් කෝස් එකක් කියලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේක කියලා දෙන්නෙත් අර නිකන් උඩින් හදන දේ නෙමෙයි. අපි ඩයග්‍රෑම් ටූල් එක යූස් කරලා ඒ සොෆ්ට්වෙයාර් එක යූස් කරලා කොහොමද බෝඩ් එකේ ගැටලු ටික හදාගන්නේ කියන එක. ඒ ටික උගන්වනවා. දැන් ඔන්න ඔයගේ හાર્ඩ්වෙයාර් පැත්ත හදාගත්තට පස්සේ හරි හાર્ඩ්වෙයාර් පැත්ත හાર્ඩ්වෙයාර් කොටස් ටික හදාගත්තට පස්සේ ඔයාලට සොෆ්ට්වෙයාර් අන්ලොකින් ටික ඉගෙන ගන්න පුළුවන්. දැන් සොෆ්ට්වෙයාර් පැත්ත ඉගෙන ගන්නකොට අපි ඉස්සෙල්ලාම අපිට සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් ගැටලු මොනවද? මොනවද අපිට සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් ගැටලු? ඊට පස්සේ අපි කොහොමද ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නේ? දැන් උදාහරණයක් අපිට Samsung ෆෝන් එකක් නම් Samsung ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන්න කොහොමද? දැන් අපි ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දානකොට අපිට ප්‍රී ටූල් තියෙනවා පේඩ් ටූල් තියෙනවා. අපි ගේමක් කරලා වැඩ කරන ටූල්ස් තියෙනවා ගේමක් කරන්න නැතුව වැඩ කරන්න ඕන ටූල්ස් තියෙනවා. දැන් Samsung කියලා කියන්නේ අපිට කිසිම ගේමක් කරන්න අවශ්‍ය නැති ටූල් එකක්. ප්‍රී ටූල් එකක්. දැන් ඔයාලට කියලා දුන්නම Samsung ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන විදිය. එතකොට ඒකේ ටූල් එක මොකද්ද? ඒක ඩවුන්ලෝඩ් කරන විදිය, ඩ්‍රයිවර්ස් ටික දාගන්න විදිය, ෆර්ම්වෙයාර් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන විදිය. ඊට පස්සේ අපි සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා ෆයිල් ටික තෝරන්න ඕන විදිය. Samsung එකක් නම් අපි ඩවුන්ලෝඩ් මොඩ් එකට දාන්න ඕනේ. කොහොමද අපි ඩවුන්ලෝඩ් මොඩ් එකට දාන්නේ? දාලා මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක මේ විදිහට වා ඉන්ස්ටෝල් කරන්න කියන එක කියලා දුන්නාන් පස්සේ හැම කෙනෙකුටම තනියම Samsung ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි සොෆ්ට්වෙයාර් එක දාගන්න පුළුවන්. දැන් ඔයාලට Samsung ෆෝන් එක සොෆ්ට්වෙයාර් එකක් දාන්නදී කියලා දුන්නාට පස්සේ මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවද? නෑ. හැම Samsung එකටම ඔයාට මොන Samsung ෆෝන් එකක් හදන්නවත් සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් ඇවිල්ලා හැම Samsung ෆෝන් එකටම සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න විදියට. ඉතින් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් දාන්න ෆර්ම්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්න කීයක් යනවද? සාමාන්‍යයෙන් රුපියල් 3000ක් 3500ක් විතර ගන්නවා සොෆ්ට්වෙයාර් එකක් දාන්න. ඉතින් හිතන්න ඔයා ජොබ් එක කරන කෙනෙක් ඔයාට මේ වගේ ෆෝන් එකක් හදන්න ආවොත් ඔයා දන්නවා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න. ඉතින් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා ඔයාට රුපියල් 3500ක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ මුදල විදිහට ගත්තොත් දැන් ෆර්ම්වෙයාර් ෆයිල් එකක් ඔයා ඩවුන්ලෝඩ් කරනවානේ. ඒකට ඔයාට ඩේටා charge එකක් යනවා. ඩේටා charge එක රුපියල් 500ක් අයින් කරන්නකෝ. ඉතින් ඉතුරු මුදල ඔයාට තියෙනවා. ඉතින් අපි මෙතනදී ඉගෙන ගන්නවා Samsung ෆෝන් එකක් නම් Samsung වල සොෆ්ට්වෙයාර් දාන්නේ කොහොමද? Oppo එකකට සොෆ්ට්වෙයාර් දාන්නේ කොහොමද? Vivo එකකට සොෆ්ට්වෙයාර් දාන්නේ කොහොමද? ඒ වගේ අපි මෙන්න මේ Android ෆෝන් වලට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද? මොනවද ඒකට අවශ්‍ය වෙන ටූල්ස්? කොහොමද අපි ඒ ටූල්ස් යූස් කරලා ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නේ? ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එක දැන් iPhone සොෆ්ට්වෙයාර් දාන්නේදී ඒවත් කියලා දෙනවා. හරි. එතකොට ඊළඟට ෆෝන් එක ලොක් එකක් ආවම දැන් අපිට Android ෆෝන් වල එනවා Google account lock එක FRP එක. එතකොට හැම ෆෝන් එකේම එනවා කස්ටමර් ෆෝන් එක hard reset කරනවා. ඔන්න hard reset කරාට පස්සේ Google account එක verify කරන්න වෙනවා. ඔන්න මතක නැහැ. ඔන්න ඒතර අපි ළඟට එනවා ෆෝන් එක unlock කරගන්න. කොහොමද අපි මෙන්න මේ FRP unlock කරන්නේ? ඉතින් සාමාන්‍යයෙන් FRP unlocking වලදී රුපියල් 3000 ඉඳලා 4000 5000 ඒ වගේ ගන්නවා. රුපියල් 2000 ඉඳලම තියෙනවා. රුපියල් 2000 ඉඳලා 3000 4000 5000 ඒ වගේ ගන්නවා. ඉතින් අපිට කිසිම මුදලක් වැය කරන්නේ නැතුව අපිට software unlock කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් කොහොමද අපි ඒවා unlock කරන්නේ? හරි. ඊට පස්සේ අපිට user lock එනවා. සමහර ඒවා hard reset කරලා unlock කරන්න පුළුවන් ඒවා තියෙනවා. සමහර ඒවා software වලින් unlock කරන්න ඕනේ. කොහොමද අපි user lock unlock කරන්නේ? එහෙනම් වාට ඔය unlocking ටිකත් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් වාට මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. මම කොහොම එක මුලින් ඉඳලම යන කෝස් එකක්. හරි. එතකොට කිසිම දෙයක් නොදන්න කෙනෙකුට උගන්වන විදිහට තමයි හැමෝටම උගන්වන්නේ. හැම කොටසක්ම පැහැදිලිව ඕගලන්ට එකෙන් මේ බේසික් වල ඉඳලා මේ තියෙන ඇඩ්වාන්ස් වෙනකම්ම සම්පූර්ණ කොටස් ටික ඕගලන්ට පැහැදිලිව කියලා දෙනවා. හරි. ඔයාලට පුළුවන් මුලින් ඉඳලා සම්පූර්ණම සබ්ජෙක්ට් එක මේක ඉගෙන ගන්න. හරි. රයිට්. එතකොට දැන් ඔයා හිතන්න දැන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක්. හරි. එතකොට මේ කෝස් එක කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාට මාසෙට හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. මාසෙට සැලකිය යුතු ආදායමකට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. හරි. රයිට්. දැන් ඔයා හිතන්න ඔයා ජොබ් එක කරන ගමන් මේ වැඩ ටික කරනවා කියලා.
දැන් ඔන්නවාගේ ජොබ් එක කරන ගමන් ඔයා ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් රීප්ලේස් කරා. ඔයාට රුපියල් 3000ක් විතර තියෙනවා. එතකොට මේ ඔයාගේ ලාභය. හරි. අර ඩිස්ප්ලේ එකේ මුදල් නැතුව ඔයාගේ ලාභය ඩිස්ප්ලේ රීප්ලේස් කරලා රුපියල් 3000ක් තියෙනවා. ෆෝන් එක ඔයා සිග්නල් ප්‍රශ්නයක් හදනවා. එතනත් ඔයාට රුපියල් 2000ක් විතර තියෙනවා. චාර්ජින් ප්‍රශ්නයක් හදනවා. එතනත් ඔන්න අපි ගමු රුපියල් 2000ක් විතර තියෙනවා. ඊට වඩා ලාභ තියෙන තැන් තියෙනවා. අපි අඩුම ගණන් වලින් කතා කරමු. රුපියල් 2000ක් විතර තියෙනවා. ෆෝන් එකට software එකක් install කරනවා. 3500ක් විතර ගන්නවා. ඔන්න ඔයාගේ ලාභය රුපියල් 3000ක් විතර තියෙනවා. ඉතින් බලන්න ඔයා මෙතන ෆෝන් හතරක් රිපෙයාර් කළත් ඔයාට රුපියල් 10000ක් තියෙනවනේ. දැන් ඔයා මේ ෂොප් එකක් කරන කෙනෙක් නෙමෙයි. හරිද? ඔයා ෂොප් එකක් කරන කෙනෙක් නෙමෙයි. ඔයා හදන්නේ ඔයාගේ යාළුවන්ගෙන ෆෝන් ටික. දැන් ඔයා ෆෝන් හදනවා කියලා යනකොට ඒ අතර යනවනේ මෙයා ෆෝන් හදනවා කියන එක. එතකොට ඔයාට එන ෆෝන් ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒතර ඔය ටික ඔයා රිපෙයාර් කරගත්තොත් ඔයාට මාසෙට හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. දැන් ඔයාට මෙතන ෆෝන් හතරක් රිපෙයාර් කරලා රුපියල් 10000ක් තියෙනවනේ. හරි. රුපියල් 10000ක් තියෙනවා. ඉතින් ඔයාගේ මේකේ මාසික වියදමට ඔයාට මේක ලොකු මුදලක්. හරිද? ඔයාට මේක ලොකු මුදලක්. ඔයා ජොබ් එක කරන කෙනෙක්. ඔයාට මාසෙට ෆෝන් හතරක් හදලා මේ ගාන එනකොට ඔයාගේ ෆෝන් ප්‍රමාණය වැඩි වෙනකොට ඔයාට එන අනිවාර්යෙන් ඔයා දන්නවා කොච්චර මුදලක් මේක ඇතුලේ හොයන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද එහෙම කරන අය ගොඩක් ඉන්නේ. හරි. ඉතින් ඔයා මේක එතනින් පටන් අරගෙන දැන් ඔයාගේ ජොබ් එක කරනවා. ඔයාගේ ජොබ් එක කරන ගමන් තමයි හිමීට මේ ෆෝන් ටික වා රිපෙයාර් කරගෙන යන්නේ. ඒතර කාලයක් ඔයා මේක කරගෙන එනකොට දැන් ඔයාට සබ්ජෙක්ට් එක පැහැදිලිනේ. ඔයාට දැන් යන්න ඕන මාර්ගෙ මේක ඔයාට පැහැදිලි. ඔයා අනිවාර්යයෙන්ම ෆෝන් ෂොප් එකට යනවා. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන් ෆෝන් ෂොප් එක පටන් ගන්නවා. ඔයාගේ ජොබ් එක කරත් ඔයාට පුළුවන් මේක ඒ අමතර ඔයාගේ ව්‍යාපාරේ පටන් ගන්න. එතකොට ඔයා ෆෝන් ෂොප් එක පටන් ගන්නවා. පටන් අරගෙන ඔයාට වෙන තව රිපෙයාර් කරන කෙනෙක් දාන්න පුළුවන්. මොකද ඔයා ජොබ් එක කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ගෙදර ඇවිල්ලා අර ෂොප් එකට ආව ෆෝන් ටික රිපෙයාර් කරලා ඔයාට පුළුවන් එතනින් ඔයාට ලොකු මුදලක් වාගන්න. එහෙම කියන්නේ එහෙම කරන ලොකු පිරිසක් ඉන්නවා. හරි. ජොබ් එක කරනවා ෂොප් එක පටන් අරන් තිනවා. රිපෙයාර් කරන තව කෙනෙක් දාලා තිනවා වැඩ ටික ගන්න. ඒ ටික එහෙම කරගන්න. මුල් සාමාන්‍ය ටික කරන්න. එයා ජොබ් එක කරලා ඇවිල්ලා ඊට පස්සේ අර ෂොප් එකට ආපු රිපෙයාර් ටික කරනවා. එහෙම කරන ලොකු පිරිසක් ඉන්නවා. අර වැදගත් වෙන්නේ අපිට කොහෙන් හරි දෙයක් පටන් ගන්න එක. අපිට ඕනම දෙයක් අපි පොඩියට පටන් ගන්න. ඕනම දෙයක් පොඩියට පටන් ගත්තොත් අපිට ඒක අනිවාර්යෙන් දියුණු කරන්න පුළුවන්. මොකද ඒක දිගේ අපි හිමීට ඉස්සරහට යනකොට අපිට ඒකේ පාර පැහැදිලි. අපිට යන්න ඕන මාර්ගේ පැහැදිලි. අපි දන්නවා ඊට පස්සේ මොකද්ද කරන්න ඕන කියලා. එතනින් ඔයා පටන් ගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් අ දැන් ඔයා ෂොප් එකක් පටන් අරගෙන ඔයා මේක කරනකොට මේක ෆුල් ටයිම් කරනවා කියලා කියන්නේ ඉතින් ඔයාට දවසට ඔයා වැඩ ටික කරනකොට ෂොප් එකක් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම දවසට ෆෝන් 2 3 4 5 එනවනේ. හරි. ඔයාගේ වැඩ ටික ඔයා හරියට කරනකොට. එතකොට ඔයාගේ වැඩ ටික හරියට කරනකොට වෙනත් අය කරන්නේ නැති වැඩ ටිකත් කරනකොට. ඒ කියන්නේ දැන් ගොඩාක් ෂොප් ගත්තම ගොඩාක් ෂොප් වල බෝඩ් රිපෙයාර් කරනව අඩුයිනේ. ඩිස්ප්ලේ දාන ඒවා කරනවා. මයික් කේබිස් දාන ඒවා කරනවා. හරි. එතකොට බැටරි රීප්ලේස් කරන ඒවා කරනවා. ගොඩාක් අය මදර්බෝඩ් රිපෙයාර් කරනව අඩුයි. ඉතින් ඔයා හැමදේම කරනකොට ඔයාට මේ වැඩ ටික ඉක්මනින් අල්ලා ගන්න පුළුවන්. ඔයාට ඉක්මනින් කස්ටමර් බේස් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් වැඩ ටික ඒ විදිහට පටන් ගන්න. ඉතින් එහෙම අපේ පටන් අරගෙන ෂොප් එකකින් පටන් අරගෙන ෂොප් දෙක තුන දාපු අයත් ඉන්නවා. ඉතින් වැදගත් වෙන්නේ කොහෙන් හරි පටන් ගන්න එක. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ෆෝන් එකක් ඔයාට කෝස් එක ඉගෙනගෙන තනියම ඉතින් ඔයාගේ ෆෝන් එක රිපෙයාර් කරගන්න පුළුවන් සම්පූර්ණ කෝස් එක ඉගෙන ගත්තට පස්සේ. එතකොට අපි හෙට ක්ලාස් එක පටන් ගන්නවා. ඒ කියන්නේ අඟහරුවාදා රෑ 8ට තමයි ක්ලාස් එක පටන් ගන්නෙ. එතකොට අපි හෙට රෑ පටන් ගත්තට පස්සේ හෙට රෑ 8 ඉඳලා 10 වෙනකන් ක්ලාස් එක තියෙනවා. එතකොට හැමදාම කෝස් එකේ රෙකෝඩින් එක ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට ලයිව් ක්ලාස් එක දෙන්න බැරුණත් රෙකෝඩින් එක බලන්න පුළුවන්. රෙකෝඩින් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රෙකෝඩින් එක ඔයාලට අනිවාර්යෙන් හම්බ වෙනවා. ඊළඟට කෝස් එක මාස දෙකක් තියෙනවා. සතියට එක දවසයි මාස දෙකක් තියෙනවා.
එතකොට කෝස් එක යන විදිය යන එක මාස දෙකමාරක් වෙන්න පුළුවන්. සම්පූර්ණ කෝස් එකේ වැඩ ටික ඉවර කළා තමයි අපි ක්ලාස් එක ඉවර කරන්නේ. කෝස් එක මාස දෙකක් තියෙනවා එතකොට. කෝස් එක අවසානයේදී ඔයගලන්ට සහතිකයක් හම්බ වෙනවා. ඒ සහතිකය අපි ඔයාලට ගෙදරට ලැබෙන්න සලස්වනවා. කෝස් එක අවසානයේදී ඔයාලට සහතිකයක් හම්බ වෙනවා. ඒතර ඒකෙන් පුළුවන් කවදා හරි ඔයගොල්ලන් ෆෝන් ෂොප් එකක් දානකොට ඒකේ ලියාපදිංචි වැඩ කටයුතු කරගන්න ඒක කරාවට පුළුවන් වෙනවා. ඒතර විශේෂම දේ තමයි මේ කෝස් එක ඇයි කරලා තියෙන්නේ අනික් කෝසස් එක ගනිද්දී බොහොම පොඩි මුදලක්. ඒ කියන්නේ මාස දෙකටම අය කරන්නේ සම්පූර්ණ කෝස් එකේ ගාණ රුපියල් 5000 විතරයි. එතකොට වෙන කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. සම්පූර්ණ කෝස් එකට ඔයාලට ගෙවීමක් විතර කරන්න තියෙන්නේ රුපියල් 5000 විතරයි. ඒතර ඔයාලට ඒකට තව දෙයක් එකතු කරලා තියෙනවා. දැන් අපේ iPhone වල කෝස් එක තියෙනවා. ඒක අපේ self study එක තියෙනවා. ඒක අපේ පැකේජ් එක වෙනම 3500ක් වෙනවා. නමුත් ඔයගලන්ට ඔයගලන් කණ්ඩායමට එකවර 5000 කියලා සම්බන්ධ වෙනකොට අන්නේ iPhone unlock course එකත් ඔයාලට නොමිලේ හම්බ වෙනවා. software කරන දවස්වලදී ඔයගලන්ට iPhone unlock course එක නොමිලේ හම්බ වෙනවා. ඉතින් සම්පූර්ණ course එකට මේ රුපියල් 5000 විතරයි. සාමාන්‍යයෙන් ඔයා වෙනත් තැනක රුපියල් 50000ක් 60000ක් විතර ගෙවලා කරන උගන්නන ඉගෙන ගන්න ටික සම්පූර්ණ කොටස් ටික ඔයාලට මේ මුදලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපේ ක්ලාස් එක කරා විතරයි ඔයගලන්ට මේ වගේ අවස්ථාවක් දීලා තියෙන්නේ. ගොඩක්ම සාධාරණ මුදලක් ඔයගලගෙන් අය කරලා තියෙන්නේ. ඉතින් ඊට වඩා වැඩි දෙයක් ඔයගලන්ට ක්ලාස් එකෙන් හම්බ වෙනවා. ඒතකොට ක්ලාස් එකට වාරික විදිහට ගෙවනවා නම් ඒ කියන්නේ සතිය ගාන ගෙවන්නත් පුළුවන්. සතිය ගාන ගෙවනවා නම් ඔයාට 1000 ගාන ගෙවන්නත් පුළුවන්. 1000 ගාන ගෙවනවා නම් එතකොට ඔයාට වාරික 8ක් වැටෙනවා ඔක්කොම. ඒ කියන්නේ සම්පූර්ණ මුදල 8000ක් වෙනවා. එතකොට මාස දෙකටම එකවර ගෙවනවා නම් 5000 විතරයි. වෙන කිසිම මුදලක් ඔයාට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි හෙට ක්ලාස් එක පටන් ගන්නවා. ඔයාට අද දවසේ එතකොට හෙට රෑ 8ට කලින් 4 කලින් වගේ පේමන්ට් කරන්න. ඔයා 8ට කලින් පේමන්ට් කරලා ක්ලාස් එකට ඔයාට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. එතකොට මෙතන තියෙනවා account number 4ක් තියෙනවා. එතන මේ account number 4 එකකට ඔයා පේමන්ට් කරන්න. පේමන්ට් කරලා මේ නම්බරයට අපිට WhatsApp එකක් දාන්න. 077යි 25යි 02යි 596 කියන නම්බර් එකට. ඊට පස්සේ අපි හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන ලින්ක් එක ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම තමයි අපේ ක්ලාස් එකේ ටියුට් එක තියෙනවා. අන්න ඒ ටියුට් එකට අදාළ PDF ෆයිල් එක හම්බ වෙනවා. ඔයාලට පුළුවන් එකේ print එකක් දාලා තියාගන්න. එතකොට ඔයා පේමන්ට් කරාට පස්සේ ඒකේ ස්ලිප් එක එතකොට PDF ෆයිල් එක ස්ක්‍රීන්ෂොට් එකක් මේ නම්බරයට තමයි ඔයා WhatsApp කරන්න ඕනේ. 077යි 25යි 02යි 596 කියන නම්බරයට. ඊට පස්සේ ඔයාලට එතනින් අපේ ලින්ක් එකයි PDF ෆයිල් එකයි ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා කෝස් එකට සම්පූර්ණ කෝස් එකට වැය කරන්න රුපියල් 5000ක් විතරයි. ඉතින් ලොකු දැනුමක් ඔයාලට ගන්න පුළුවන්. සම්පූර්ණ වැඩ ටික හරියට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ 5000 ඔයා සාමාන්‍යයෙන් ෆෝන් දෙකක් තුනක් හදනකොට ඔයාට එනවා. දැන් ඔයා ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් දැම්මත් සාමාන්‍යයෙන් ඔයාගේ ලාභ රුපියල් 3000ක් තියෙනවා. ඔයා ෆෝන් එකට software එකක් install කරත් ඒත් ඔයාට රුපියල් 3000ක් විතර ලාභ තියෙනවා. ඉතින් හැමදාම ක්ලාස් එකේ කියලා දෙන්නේ බෝඩ් එක රිපෙයාර් එකක් ෆෝන් එකේ මොකක් හරි ගැටලුවක් හදන විදිය. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට මේක ඉගෙන ගන්න ගමන්ම මේ වැඩ ටික කරලා ඔයාට කෝස් එකේ මුදල වගේ කීප ගුණයක් කෝස් එක අතරතුරදම හොයා ගන්න පුළුවන් වෙනවා. එතකොට හැමෝටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. වයස ප්‍රශ්නයක් නැහැ. අපි නම් හෙට ක්ලාස් එක පටන් ගන්නවා. හෙට රෑ 8ට ක්ලාස් එක පටන් ගන්නවා. ඔයාට පුළුවන් හෙට රෑ 8ට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔයා අද තීරණය කරලා දෙයක් පටන් ගත්තොත් තමයි ඔයාගේ ඉස්සරහ අනාගතේ වට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා යමක් පටන් ගන්න, කොතරින් හරි පටන් ගන්න. පටන් ගත්තොත් අපිට ඒක ඉස්සරහට දියුණු කරගෙන ගිහිල්ලා අපේ වැඩ ටික හදා ගන්න පුළුවන් වෙනවා. හරි. රයිට්. එහෙනම් හෙට රෑ 8ට ඒ කියන්නේ අඟහරුවාදා අපි රෑ 8ට ක්ලාස් එක පටන් ගන්නවා. ඊට කලින් පේමන්ට් කරලා ඔයාට ගෲප් එකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. හරි. රයිට්. එහෙනම් අද දවසේ මේ ටික තමයි කියන්න අවශ්‍ය උනේ. thank you වෙනම් අද දවසේ ඔක්කොටම සම්බන්ධ වුණාට.
අපි හෙට රෑ 8ට ක්ලාස් එක පටන් ගන්නවා. 8 ඉඳලා 10 වෙනකන් කෝස් එක තියෙනවා. හරි. ඒතර මොනවා හරි දෙයක් අහන්න තිබුණොත් ඔයාට මේ නම්බරයට කෝල් කරන්න පුළුවන්. 077යි 25යි 02යි 596 කියන නම්බර එකට කතා කරලා මාත් එක්ක ඔයගොල්ලන්ට කතා කරන්න හැකියාව තියෙනවා. මොනවා හරි ගැටලු තැනක් තිබුණොත් අහගන්න. හරි. රයිට්. එහෙනම් හෙට දවසේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. තැන්ක් යූ නා ඔක්කොටම අද දවස් සම්බන්ධ වුණාට.